Hello guys, welcome back to my YouTube channel. අද මම අරගෙන ආවේ ඩේ vlog එකක්. ඉතින් බලමු අපි අද දවස මගේ කොහොමද ගත වුනේ කියලා. උදේටම ඉතින් අපේ අම්මී හදලා දුන්න තේ එකක් බීලා තිබ්බ පොඩි වැඩ ටිකකුත් කරලා තමයි ඉතින් අද මගේ දවස මම පටන් ගත්තේ. මම දැන් මේ යන්නේ පහන තියන්න මල් ටිකක් කඩාගෙන එන්න. ඉතින් මල් කඩලා වොෂ් එකකුත් දාගෙන උදේට පහන තිබ්බා. ඒ ගහේ ඉතින් මල් චුට්ටයි තිබ්බේ. තව ගහක් තියෙනවා. ඉතින් මම ඒකෙනුත් මල් ටිකක් කඩා ගත්තා. දැන් නම් ඉතින් වට්ටිය පිරෙන්න මල් තියෙනවා. අපි ඉතින් බුදුහාමුදුරන්ටත් මල් පහන් පූජා කරලා සීවලී හාමුදුරන්ටත් පැන් එකක් එහෙම අපි පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලත් එහෙම වෙන්නේ නැති ගොඩක් ගෙවල් වල එහෙම තමයි. දැන් අපි මේ යන්නේ මාළු වගේකුයි එළවලු ටිකකුයි අරගෙන එන්න. ඉතින් දැන් අපි මේ අරගෙන එන ගමන් ඒ වගේ මුකුත් වීඩියෝ ගන්න බැරි වුණා. පුදුම සෙනගක් හිටියේ. අපි ඉතින් ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි වීල් එක තියාගන්නත් ඕනේ හින්දා මාළු කපා ගන්න නැතුව ඔහොමම අරගෙන ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා දැන් ඉතින් අපිට පුළුවන් විදිහට මේ ටික සුද්ධ කරලා කපා ගන්න ගමන් තමයි ඉන්නේ. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි හිතුවා අපේ පන්සලේ බෝමළුව අතු ගන්න අද යනවා කියලා. මේ දවස්වල බෝකොළ ගොඩාක් වැටෙනවා මළුවට. ඉතින් ගමේ සමහර අය ඇවිල්ලා අතු ගන්නවා ගොඩක් වෙලාවට. ඉතින් අපි අද ගියා. ඔය තියෙන ඉතින් බෝකොළ වැටලා තියෙන විදිහ. අපි ඉතින් මේ වෙලාවේ මුළු මළුවම හොඳට අතු ගාලා දාලා කුණුඩොටු ටික අරගෙන යන්න පුරවන්න තමයි හිටියේ. ඉතින් බලන්නකෝ ඒ වෙලාවේ මොකද වුනේ කියලා. ආයෙත් මුළු මළුවම වැහෙන්න තරම් කොළ වැටුණා. කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අපි ආයෙම අතු ගෑවා. දැන් ඉතින් අතු ගාලා දාලා ඉවර වෙලා අපි ගෙදර යන්න තමයි හදන්නේ. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් මම දැන් වොෂ් එකක් දාගෙන ආවා. දැන් මම හදන්නේ මගේ රෙදි වගේක් තියෙනවා. ඒ ටික නවා ගන්න. ඉතින් අපි එක කරලා හම්බ.
ඒ වැඩෙත් කරලා පහනත් තියලා එළියට වෙලා ටිකක් නිදහසේ හිටියා. ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. bye. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා